අපි අද දිනේදී අපේ රටේ ජනතාවගේ මේ ලොකු සිහිනයක් පුරන්න තමයි මේ පටන් අරන් තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට පොදු ජනතාවට මගී ප්‍රවාහනට සුදුසු සාමාන්‍ය බස් සේවාවක් ආරම්භ කරන්න ශ්‍රී ලංගමායතනයට යටතේ සමාගමක් විදියට අපි අද පටන් ගන්නවා ලංකා මෙට්‍රෝ බස් කම්පැනි එක. ඉතින් ඒ නිසා ඒකේ අද දිනේදී අපි මේ ප්‍රධාන කාර්යාලය තමයි මෙට්‍රෝ කම්පැනි එකේ අද අපි පටන් ගත්තේ. ඒතර ඒක අපි අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. ඒක සමාගමක් වශයෙන් අපි ලියාපදිංචි කරලා තිබෙනවා නීත්‍යානුකූලව. මම හිතන්නේ මෑත භාග ජනාධිපතිතුමා මේක අපිට යෝජනාවක් ඉදිරිපත් කරාට පස්සෙත් සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් අපිට කරන්න මේකට තිබුණා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙනවා ලේකම්තුමාත් අතිරේක ලේකම්තුමියලත් ඒ වගේම අපේ නීති අංශය ඒ වගේම මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන් ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් උපදේශකෙක් වශයෙන් කටයුතු කරන පියතිලක මහතා ආයුෂ්මන්ත ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශෙත් මම හිතන්නේ අපිට යම් යම් උදව්පදව මේකට කළා. ඒ සියලු දෙනාගේම විශාල කැපවීමක් එක්ක මම හිතන්නේ කැපවීමේ ගෝල්ඩ් මෙඩල් එක දෙන්න ඕන මෙතුමාට. නමුත් අනිත් ගොඩක් අයත් අපි දන්න නොදන්න ගොඩක් අය මහන්සිලා තමයි මේ තරම් ඉක්මනට මේක අපිට කරන්න පුළුවන් උනේ. ඒ දැන් අපිට පුළුවන්කම ලැබෙනවා අයවැයෙන් වෙන් කරලා තියෙන මිලියන් 3000ක මුදල අපිට මේ සමාගමේ ප්‍රාග්ධනයක් විදියට තබාගෙන කටයුතු කරන්න. මේකම දැනටම අපි අමාත්‍යාංශ මට්ටමින් මෙට්‍රෝ බස් කම්පැනි එකට අවශ්‍ය කරන බස් වලට අදාළ කරන ස්පෙસિෆිකේෂන්ස් හදලා අපි ටෙන්ඩර්ස් වලට ගිහිල්ලා තියෙන්නේ. මොකද මෙට්‍රෝ බස් කම්පැනි එක හැම දෙයක් මේකේ අලුත්. ඒකේ බසුත් අලුත්. ටිකට් වල ගාස්තු ගෙවන විදියත් අලුත්. ටිකට් ගාස්තුත් අලුත්. ඒ වගේ මේකට බඳව ගන්න සේවක සේවිකාවුනුත් අලුත්. ඒගොල්ලන්ගේ වැටපුත් අලුත්. ඇඳුනුත් අලුත්. අතට ආකල්පත් අලුත්. ඒ වගේම අපි හිතනවා මේකට නගින මිනිස්සුත් අලුත් වෙයි කියලා. තව ශාල බර වැඩ කොටසක් තියෙනවා. මේ බස් ගෙනල්ලා ඊට කලින් ඒ බස් සර්විස් කරන ස්ථාන හදන්න තියෙනවා. සේවක සේවකයන් බඳව ගන්න තියෙනවා. ඩිජිටල් සිස්ටම්ස් හදන්න තියෙනවා. වැඩ ගොඩාක් තිබෙනවා. අද ඇත්තටම මම ඒක ඇගුවේ අපි සිහිනයක් පුරන්න තමයි පටන් අරන් තිබෙන්නේ. ඉතින් අපේ සැලැස්මක් තියෙනවා. ලබන අවුරුද්දේ ජුලයි අගෝස්තු මාස වෙනකොට ලංකා ජනතාවට මොකද බස් එන්නම ලංකාවට අපිට කඩේට ගිහිල්ලා පැන්සලක් පෑනක් ගන්නවා වගේ මේ වගේ විශේෂ බස් රථ ගන්න බෑ. විශේෂම කියන්න තියෙන ඉතින් මම හිතන්නේ අපේ අමාත්‍යාංශයේ මේක ෆ්ලැග්ෂිප් ප්‍රොජෙක්ට් එකක් වෙනවා. මුළු ලංකාවෙම මේක අයිකන් එකක් වෙනවා. මිනිස්සු පුදුම අවශ්‍යතාවයක ඉන්නවා සාධාරණ පිරිසිදු පිළිවෙලක් සහිත මගී ප්‍රවාහනයක. ඒ නිසා ඒ සිහිනය තමයි ඇත්තටම අපි ඉටු කරන්න යන්නේ. ඒකේ පයනියර් වෙන්න එතකොට ලංකා මෙට්‍රෝ බස් කම්පැනි එක. ඒ නිසා අපි විශේෂයෙන්ම අමාත්‍යාංශයේ හැම නිලධාරී කෙනෙක්ම උදව් කරා. ඒ නිසා ඉදිරියටත් මේක අර චූටි බබෙක් පවුලට හම්බුනාම අපි ආව ආදරෙන් උමනාවෙන් රක බලාගෙන යා හොඳින්ම ගොඩනගා ගන්නවා වගේ මම හිතනවා අමාත්‍යාංශයේ සියලුම ලේකම්තුමියලා නිලධාරීන් සියලු දෙනාම අර මේක ඩියුටිය ප්ලස් වැඩ කරලා මේක සාර්ථක කරගන්න කටයුතු කරයි කියලා. එhmenan සූපතනවා ලංකා මෙට්‍රෝ එක ජනතාවට දායාද කරේ ඕගොල්ලෝ තමයි මහන්සි උනේ. ඒ සියලු දෙනාටම අපේ ජන වරම වෙනුවෙන් ගරුත්වය පුද කරමින් මගේ අදහස් දැකීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.